අච්චෝ පොසි. දැන් කවුද මොකක් කිව්වේ? කවුරුත් කිව්වේ නැහැ. ඉතින් මට එහෙම හිතෙනවා ඉතින්. හැම උඹලට හිතන මගුල් කියලා හරියන්නේ නැහනේ. දැන් උඹද වෙදා මන්ද වෙදා. උඹනේ වේදා. වේද මහත්තයානේ වේදා. එහෙනම් ලෙඩේ තීරණය කරන්නේ මම. මට පේන්නේ වාතේ. අනේ වාතිකුත් ගියාද? සමාවෙන්න ඕනේ. කොන්දේ අමාරුවට යනවා තීරුන්නේ. ඒ මොකක් නෙමෙයි අකෝ ලෙඩේ ගැන කිව්වේ. මෙහි අර බෙහෙත් එක තියෙනවා මේක තමයි තෙල්. සතියක් යනකම් මේක මෙච්චිලා ඒ අදාන ස්ථානයේ හොඳට තමරලා ගන්න ඕනේ. නාල කළා නටන්න යන්න ඉපා. සතියක් යද්දී අඩු වුනේ නැත්තම් වරෙන්කෝ. එතකොට වේද මහත්තයා සතියෙන් හොඳ වුණ නැත්නම් අලුත් වෙලක් දෙනවද? නෑ. මගෙත් මේ කොන්ද අමාරුවකට මම වවුනියා ස්පිරිතාලේ ක්ලිනික් යනවනේ. උඹත් නැතිව මාත් එක යන්න. ද මහත්තයා මේ බලන්නකො කොණ්ඩේ ඔක්කොම සුදු වෙනවා. අනේ මොන හරි බෙහෙතක් තියෙනව නම් දෙන්නකෝ. තියෙනවා. කොණ්ඩේ සුදු වෙනවට හොඳ තෙලක් තියෙනවා. හින්‍යෝ කෝකටත් අයියගෙන ආදරේ මාලිගයේ රූරැගිනියේ මේක තමයි තෙල. මුඩිය ගලව ගන්නවා පාවිච්චි කරන උපදේශන ගන්නවා මෙහෙම කරලා අල්ලට දිංගිත්තක් මේ වැඩි වුණා. මේ ඇඟිල්ල අරගත්ත මෙහෙම ගෝලාකාරව සහ ත්‍රිකෝණාකාරව මේ අතර බලගන්න මේ අතර මෙහෙම කරගෙන ගම සුනික හිත මුදල් මෙහෙම තේගලා තියාගත්තා. තෙන් එහෙම කළාට කොණ්ඩේ සුදු වෙන එක නවතිනවද? එහෙනම් මේ යෝ ආවේ එක උගුරට ගහපන් තුන්නක් දූර වෙලාම යනවා බඩේ යමල කොහෙන්ද ගියාද නැහැ ගව හායි එළියෝ නෝ ඒක කොහෙද තිබිලද බං ගෙනාවේ පෙද මාත්‍යාගේ ඇඳයට තිබ්බේ ඈ පෙද මාත්‍යාගේ ඇඳයට ඒක අන්තිමට තිබ්බේ මම හංගල තිබ්බ ගල් අරකු කාලනේ බුල ඔවුනේ මේ ඒකනේ බුල මොකද මේ කරපු බලු වැඩි මේ මයම්මා කොල්ලු මේ ඔබ ගෙදර බලයන් විනාඩි 5ක් ඇද්දුවේ බඩේ අමාරු ගිය පොතක් නැති වෙනවා ඊට නිදාගන්න මේ පැත්තේ ඉන්න එපා අපිට කරදර කරනවා ඒකයි